Shaw Wrong Turn. අද රෝන් ටර්න් එක ටර්න් වෙන්නේ ජනප්‍රිය ගායක නිලංග සිල්වගේ පැත්තට. කලපුව ළඟ කඩොලාන කැලේ නුඹෙරුව දැකලා පපු නිලංග කියන චරිතය ගැන රටම දැනගන්නේ, ලෝකෙම දැනගන්නේ සනිදප කියන සංගීත කණ්ඩායම නිසා නේද? ඒක ඇත්ත. ඒක ඉතින් සනිදප සංගීත කණ්ඩායමේ අඳුරගන්න හේතුව සනිදප සංගීත කණ්ඩායම හරහා තමයි ලංකාවක් ලෝකෙ දන්නවන ලෝකයක්ම වන්නේ. නමුත් ඒ සංගීත කණ්ඩායමේ හිටපු කමම නෙමෙයි මගේ වාසනාව සහ මගේ දක්ෂකම සහ මම කරපු දේවල් නිසා දක්ෂ මේ වුණා මිසක් නැත්නම් ඉතින් ඕන මිනිස්සෙකුට අනිත් සංගීත කණ්ඩායම් වල ඉන්න අයට පුළුවන් මේ සංගීත කණ්ඩායම ජනප්‍රිය කරලා ඒ පුද්ගලයාට ජනප්‍රිය වෙන්න. ඒකට අපි දැනකට ආවනම් අපේ මිනිස්සු දැනගත්තා නම් ඒ දැනගන්න හේතුව අපේ වාසනාව සහ අපේ දක්ෂකමක් තියෙන්න ඕන. දක්ෂ නැත්නම් ඔච්චර කල් බෑන්ඩ් එකේ ඉන්නවත් බෑ. සංගීත කණ්ඩායමක නායකයෙක් වෙන්න තියෙන්න ඕන සුදුසුකම් මොනවද? නායකයෙක් වෙන්න සුදුසුකම් මම හිතන විදිහට තියෙන්න ඕන ඉස්සෙල්ලාම ඉවසීම තියෙන්න ඕන සහ අනිත් අයගේ දුක සහ අනිත් අයගේ අදහස් දැනගන්න ඕන. ඔයා හිතනවද ඔයාට ඒ දේවල් තියෙනවා කියලා? අපෝ මට තියෙනවා. මොකද මම පහුගිය සංගීත කණ්ඩායමේ ඉන්න තරමක් වේදනාව නිඳපු කෙනෙක් නිසා මට ඒ දේ හොඳට දැනෙනවා. මම විඳපු දුක වේදනාව මගේ සංගීත කණ්ඩායමේ සමාජීකයන්ට එයාලා හරියට ඉන්නවනම් මං දෙන්න කවදාවත් බලාපොරොත්තු නැහැ. දැන් ඔයාගේ ඔය සුදුසුකම් තියෙන නිසාද සනිදප සංගීත කණ්ඩායමෙන් අයින් වෙලා ස්පීඩ් කියන සංගීත කණ්ඩායම දාලා? මට තියෙනවා. මට නායකයෙක් වෙන්න අවශ්‍යතාවයක් ඕනකමක් තිබුණේ නැහැ. මට ඕනලා තිබුණේ හැමෝම සහෝදරයෝ වගේ කැපිලි කැටිලි නැතුව සංගීත කණ්ඩායමක් හොඳ දේ අගය කරලා කවුරු හරි කෙනෙක් සින්දුවක් කිව්වත් හොඳට කිව්වනම් හොඳයි කියලා අගය කරන්න. නරකට කිව්වොත් ඉතින් ගොඩක් තැන්වල නරක ඒ මොකද ඒ කෙරුවේ සින්දුව හරි නැහැ නේද කෙරුවා. මොකද්ද එතන කතා කරපු විදිය කියලා කියන්නේ. හොඳට කියපු දාට සත්‍යයක් නැහැ මිනිස්සු. ඒක නිසා අපි හොඳ දේ වැළඳගෙන හොඳ දේ අගය කරලා මනුස්සකමින් යන්න නිසා තමයි මම අයින් වෙන්න කවදාවත් සංගීත කණ්ඩායම බලාපොරොත්තුවක් සිටිවිලක් තිබුණේ නැහැ. අයින් වෙන්න සිද්ධ වුණා අසාධාරණ වෙන්නේ නැගපු කීසිතපු නිසා. මොකද අසාධාරණ මට පෙන්වන්න බෑ. අසාධාරණ සහ අසාධාරණකම වෙනක මට කරනවට වඩා වෙන අයට වෙනවා සහ තණ්හාව කියන එක මගේ හිතේ නෑ. තණ්හාකාරයොත් එක්ක සහ අසාධාරණකාරයොත් එක්ක මං ඉන්න ආසත් නෑ. ඒක නිසා ඒක මම නැගී සිටුව මට අයින් වෙන්න උනා. සනිදප සංගීත කණ්ඩායම නිසා සෑහෙන සීන් හිතට දැනෙලා වගේ නේ. වෙච්ච දේවල් නම් බොහොමයි. වෙච්ච අන්තිම හිත්‍රිදීම තමයි කිසිම හේතුවක් නැතුව අසාධාරණ වෙන්නේ නැගී සිටපුවම කෙලිම බෑන්ඩ් එකෙන් අයින් වෙන්න කිව්වේ. ඒක තමයි ලොකුම හිත්‍රිදීම බෑන්ඩ් එකේ වෙච්ච. ඒ කියන්නේ ඉල්ලලස් වෙලා නෙමෙයි නේ. නිකම් අයින් කළාම දාලානේ. Shaw Wrong Turn. ඉල්ලාස්සේ මට ඉල්ලලස් වෙන්න කොහොමත් උමනාවක් තිබුණේ නැහැ. ඉල්ලලස් වෙන්න උමනාවක් තිබුණා. මට අසාධාරණකම් සහ පිළිවෙලක් නැති වැඩ එක එක්කෙනාගේ අභිමතයට තනි තීරණ වලට වැඩ කරන දේවල් නිසා මම ඒකට නැගී සිටි. හරියට සිද්ධ වෙන්නේ නැත්නම් මම බෑන්ඩ් එකෙන් අයින් වෙනවා කියලා තිබුණේ. නමුත් තීරණය අයින් වෙන්න කියලා කියන්න තීරණය ඒව අසාධාරණ නිසා තනි පුත් විදියට වැඩ කරන්න තවදුරටත් ඕනවා කියන එකනේ අවශ්‍ය පුද්ගලයන්ට අයින් වෙන්න කියලා කියන්නේ. මොකද මම පෙන්නපු වරදවල් සහ මම මේ හරි නැහැ හොඳ නැහැ කියපු දේවල් ඒවා මගේ තනි කැමැත්තට විතර නෙවෙයි පොදු මතයට හැමෝටම වෙන අසාධාරණකම් වෙනුවෙන් මම නැගී සිටියේ. එතකොට ඒවා හදාගෙන කරන්න බෑ කියන එක තමයි ඔය මේ මට අයින් වෙන්න කියන එක. ඒ කියන්නේ අසාධාරණෙන් ගෙනියන්න ඕන බෑන්ඩ් එක. ඒක නිසා මට අයින් වෙන්න කියන්න ඕන. ඊළඟ ෆීල්ඩ් එකේ කතන්දරයක් යන ඔයා මේ සනිදප සංගීත කණ්ඩායම ඇතුළේ වෙනම කල්ලිවාදයක් හදාගන්න හැදුවා කියලා. නෑ. මට වෙනම කල්ලිවාදයක් හදන්න කිසිම උවමනාවක් නෑ. දැන් ඔයාලට සනිදප සංගීත කණ්ඩායමෙන් මිසින් වෙන්න කිව්ව කවුද? සනිදප සංගීතයෙන් අයින් වෙන්න කියලා කිව්වේ හිටපු නායක සංගීත. එයා මං හිතන්නේ මාව අයින් වෙනකොනුත් මාව අයින් කරනකොට එයා තමයි ඒක අයිතිකාරය බෑන්ඩ් එකේ. දැනට කොහොමද දන්නේ නැහැ. දැන් මං අයින් වෙලා මාස 10ක් විතර වෙන්න ආවා. බෑන්ඩ් එකෙන් අයින් වෙලා. ඒ වෙනකන් ඇත්තටම මම දැනගෙන හිටියේ නෑ අයින් වුණාන් පස්සේ එයාද අයිතිකාරය වෙන කවුද අයිතිකාරය කියන එක. අපි දැනුවත් එයාට තමයි පළවෙනි අයිතිය තියෙනවා කියලා අපි දැනගෙන හිටියේ. ඇතුල් පැත්තේ වෙන දේවල් මට අවශ්‍යතාවයක් තිබුණෙත් නෑ. එයාලා කියන්නෙත් නෑ. කිව්වත් වැඩකුත් නැහැ නිසා මං ඕවා හොයන්න ගියෙත් නෑ. එයා අයිතිකාරය හැටියට අපි දැනගෙන හිටපු නිසා ඇවිල්ලා අසාධාරණ වෙනුවෙන් මං නැගී සිටියා. මං එයාටමයි කෙලින්ම කිව්වේ මේ දේවල් හරියන්නේ නෑ. මේවට විසඳුමක් දෙන්න. නැත්නම් අවසානයේදී මං කිව්වා මේවට විසඳුමක් දෙන්න බැරි නම් ඔයා එන්න ආයේ බෑන්ඩ් එකට කියලා. නැත්නම් මට මේ බෑන්ඩ් එකේ වෙන දේවල් ඕන නම් මට මේ බෑන්ඩ් එකේ නායකකමක් ඕනලා තිබුණා නම් ඒ බෑන්ඩ් එක මට අයිති කරගන්න උවමනලා තිබුණා නම් මං එයාට බෑන්ඩ් එකට එන්න කියන්නේ නෑ නායිමත්. මං මට මේ බෑන්ඩ් එක පවතින්නයි ඕන. මේ බෑන්ඩ් එක තවදුරටත් අපිට අංකයේ බෑන්ඩ් එක වෙලා ඉන්නයි ඕන. ඒක නිසා මේකේ තියෙන අසාධාරණකම් සහ මේ තනි පාලනයට යන දේවල් වලට මං කැමති නෑ. පොර රහසේ ගෙනියන වැඩවලට. ඒක නිසා ඔයා එන්න බෑන්ඩ් එකට. නැත්නම් මේකට විසඳුමක් දෙන්න නැත්නම් මං අයින් වෙනවා කියලා කිව්වා. ඉතින් ඔයාට ඔච්චරටම හිත වේදනාවල් එන්න මොනවද ඔච්චරටම ආපු කේස්? බරපතල සාධාරණකම් කියන්නේ ඉතින් සාමාන්‍යයෙන් කියන්නත් පුළුවන්. ඉතින් කියන්න බැරි දේවල් කිසි දෙයක් නෑ. මොකද කියන්න බැරි කාරණාවකුත් වෙලා තියෙනවා මට. ඒක සමාජයක් තුලින් මට කියන්න තරම් ලැජ්ජයි. හිතවත් යාළුවෙකුට කියන මොකද ඒ කියද්දි වලට දැනේ මොන වගේ වැඩක්ද කියන එක. මේ ඒ වගේ මාධ්‍යයක් තුලින් තියා සාමාන්‍යයෙන් මූණට මූණ කාට හරි කෙනෙකුට හිතවත් කියන්න ලැජ්ජයි. මේ වගේ සමාජිකයෝ අපිත් එක්ක ඉන්නේ කියලා. ඒ තරම් ලැජ්ජාශීලී කාරණාවක්. ඒකත් මගේ හිතේ තිබුණා මට වෙච්ච ඒ ලොකු අසාධාරණය. ඉතින් සහෝදරයෝ වගේ එකට එක ගමනක් යනකොට එතන සත්ත්ව ගණේ සත්ත්ව ක්‍රියාපටිපාටි කරන මිනිස්සු
ඉන්නවා නම් ඒක හරි සහෝදරයෙකුට සහ ඉන්න සමාජිකයෙකුට කරන ලොකු අසාධාරණයක්. ඉතින් ඒ වගේ වැඩක් මට සිද්ධ වුණා. ඒවා අතරතුරෙන් ගොඩක් කිසිම බෑන්ඩ් එකේ විනිවිදභාවයක් නැහැ කිසිම දෙයක. ඒ කියන්නේ දැන් ආයතනයක් කියන්නකෝ. ආයතනයක මම ආයතනයක් පටන් ගන්නවා නම් මම තනි පුද්ගලයා හැටියට ආයතනය පටන් ගත්තා. මම හොයලා මම පටන් ගන්නවා මගේ නම් ආයතනේ මම නම් මෙතනට ආයතනය ගෙනල්ලා තින්නේ. එතකොට ප්‍රශ්නයක් නැහැ සමාජිකයෝ මේවා දැනගන්න උවමනාවක් නැහැ. මොකද එයාලට හරියට ගෙවනවා නම් හරියට දේ හරියට ඉදිරි කරනවා නම් එතකොට කමක් නැහැ. මේ සනිදප කියන සංගීත කණ්ඩායම හැදුවේ අපි. තනි පුද්ගලයා නෙමෙයි අපි හැදුවේ. එතකොට ඒකේ ප්‍රධාන පුරුකම් මම ඔතන 150කට වඩා දායකත්වයේ මගේ මේ බෑන්ඩ් එක හදපු කියලා. එතකොට ඒ හදපු දේවල් තේරෙගෙන එනකොට සල්ලි වලට මොකද වෙන්නේ? අපි සල්ලි සාමාන්‍ය බෑන්ඩ් එකේ මම තමයි සල්ලි වැඩ ගන්න කෙනා වැඩ ගන්න පස්සේ මම තමයි සල්ලි බෙදුවේ. බෙදුවේ කියන්නේ සවුන්ඩ් සිස්ටම් වලට, ලයිට් සිස්ටම් වලට, ජෙනරේටර්ස් වලට, ස්ටේජ් වලට සල්ලි දෙන්නේ. මට අවසානයේදී ෂෝ එක ගත්තන් පස්සේ මම ෂෝ එක ගන්න දන්නෙත් නෑ. ගන්නකම් කීයද කින්න මන්ද මොකුත් දන්නේ නෑ. අවසානයේදී ෂෝ එකලවට දන්නවා මම ගත්තේ කීයද කියලා මට කියනවා. කිව්වම මම මේ සල්ලි ටික ගන්නවා. අරගෙන මම බෙදනවා. ඉතින් එතනින් එහාට සංගීත කණ්ඩායම සල්ලි ඉතුරු කරනවා. ඉතුරු කරන සල්ලි කොහෙද තියෙන්නේ, කීයක්ද තියෙන්නේ, මොනවද වෙන්නේ කියලා අපි දන්නේ නෑ. ඇඩ්වාන්ස් සල්ලි වැටෙනවා. ඒවා කොහෙද තියෙන්නේ, කීයක් තියෙනවද, කොච්චර කාලයකට ඇඩ්වාන්ස් වැටලා තියෙනවද කියලා දන්නේ නෑ. ඉතින් ඕවා තමයි මම කිව්වේ. මොකද බෑන්ඩ් එකක් වෙච්චම විනිවිදභාවයක් තියෙනවා. ආයතනයක වුණත් පරිපාලනයක් තියෙනවා. හැමදේම ලිඛිතව තියෙන්න බෑනේ. ඒතකොට සාමාන්‍යයෙන් එක පුද්ගලයෙකුට ඒ සල්ලි ඕන විදිහට පරිපාලනය කරන්නයි, පරිහරණය කරන්නයි ඒවා කොහෙද තියෙන්නේ කියලා තමන්ගේ පෞද්ගලික දේවල් වලට යොදවනවද? නැත්නම් ඕවා කොහෙද තියෙන්නේ? අපි දන්නේ නැහැ කියන්නේ. ඕවට තමයි මම කේස් එක දෙද්දි. මොකද අපිටත් අයිතියක් මේ බෑන්ඩ් එකේ තියෙනවා. මොකද මම අයින් වෙනකන් සල්ලි කවුරුත්ම සංගීත ඇතුළුව සංගීත කණ්ඩායම එක සම්මුඛයක්වත් දන්නේ මම අයින් වෙනකන් සංගීත කණ්ඩායමේ සල්ලි කීයක් ඉතුරු වෙලා තිබුණාද කියන්නේ. දැන් ඔයා කිව්වා නිලංග තනි පුද්ගලයෙක්ට ඕන විදිහට තමයි මේ ඔක්කොම වෙන්නේ කියලා. කවුද ඒ තනි පුද්ගලයා? එක පුද්ගලයා දැනට ඉතින් නායකත්වයේ දරන ශාන්. සංගීත එක්ක දවුල තියෙන්නේ නැත්නම් ශාන් එක්කද? මට දෙන්නත් එක්කම ප්‍රශ්නකුත් නැහැ. මම දැන් දෙන්නට මගේ ධර්මයේ ඇටියට මම බෞද්ධ ආගමේ මම එයාලට දැන් මගේ හිතේ ලොකු වේදනාවක් තරහක් හිතේ දැනටත් තියෙන දෙන්නත් එක්කම. දැන් දෙන්නත් එක්කම ලොකු වේදනාවක් තරහක් හිතේ තියෙනවා. නමුත් මම පරිගන්න යන්නේ දැන් මට පරිගන්න ඕනේ නැහැ. හැමදේම වෙන්නේ හොඳටයි කියලා මම මේ වෙච්ච දේ මම දැනගත්තා. පරිගන්න ඕනේ මම තවදුරටත් පරිගැනීම ගන්න ඕනේ. මට වැරදුනා නම් මට හැමදේම වෙන්නේ හොඳටයි කියලා මම එතනින් තමයි ජීවිතේ තේරුම් ගත්තේ. මට මේ වෙච්ච දේ මට දැන් හොඳටම හොඳයි. ඒක නිසා දැන් මම එයාලට පින් තමයි දෙන්නේ. දැන් ඔයා කිව්වනේ නිලංග සත්තුත් එක්ක වැඩ කරන්න බෑ කියලා. දැන් එතකොට සනිදප සංගීත කණ්ඩායමේ ඉන්නේ සත්තුද? wrong turn. නෑ සත්තු කියන්නේ සත්ත්ව ක්‍රියා කරන මිනිස්සු ඉන්නවනේ. අපිට සාමාන්‍ය මාධ්‍යයක් තුලදී අපිට කුණුහරුප කියන්න බෑනේ. හරිද? එතකොට මම ඔයාලට කිව්වේ මාධ්‍යයක් තුලදී කියන්න බැරි ලැජ්ජශීලී දේවල් තියෙනවා කියලා. ඒකම උදාහරණයකට අරගෙන තමයි කිව්වේ සත්ත්ව ගතිගුණ. සත්තුන්ටනේ අම්මා තාත්තා පේන්නේ නැහැ, සහෝදරයා පේන්නේ නැහැ, සහෝදරිය පේන්නේ නැහැ, යාළුවා පේන්නේ නැත්තේ. සත්ත්වයන්ට සාමාන්‍ය පේන්නේ නැහැ නේද? අන්න ඒ වගේ මේ සත්ත්ව ක්‍රියාපටිපාටි කරන මිනිස්සුත් ඉන්නවා කෙනෙක් කිව්වේ. සත්තු නම් ඉතින් කකුල් දෙකකින් ඉන්න බෑනේ. දැන් කවුදෝ කින්නේ ඇත්තටම සත්තු? සත්ත්ව ගතිය තියෙන කට්ටියද? මට හිතෙනවා ඒක කියන්න ඕනේ නැහැ කියලා. ප්‍රධාන සතෙක් ඇතුළු තව කීප දෙනෙක් ඉන්නවා. ඊළඟ මේ මැව්වට තරහ වෙන්න එපා. ගොඩක් අය කියනවා හෙන්න ලොකු සීන් තියෙන්නේ කියලා. එහෙම කියන අය තමයි 100%ක්ම ඉන්නේ. මගේ ලොකු සීන් මගේ සෙවල එහෙම කියලා තමයි හැමෝම කියන්නේ. ඒ මගේ මට ඒක ඉතින් මම මීඩියා කීපයක මේ කියලා තියෙනවා. ඒක මගේ සාමාන්‍ය කෙනෙක්ගේ උප්පත්තියෙන් එන පෙනුම සහ ක්‍රියාපටිපාටි අපිට ඒක වෙනස් කරන්න අමාරුයි. නමුත් මා එක කතා කරන වචන 10ක් හරි කතා කරපු මිනිස්සේ ඒ 100ම හරි ගමන්නේ අදටත් මට අපිට වැරදුනා අපි ඔයාම හිතන් හිටපු කෙනා නෙමෙයි කියලා තමයි මට කියන්නේ. හැබැයි මුලින් දකින්න ඕනම කෙනෙකුට 100 දෙනෙක් දැක්කොත් 100 දෙනාටම හරි ලොකු සීන් තමයි මම පේන්නේ. දැන් ඔය ෂෝස් වලදී ඩබල් මීනින් වචන එහෙම පාවිච්චි කරන්නේ ජනප්‍රිය වෙන්න හිතාගෙනද නැත්නම් එන පුරුද්දමද? පැටියෝ කියලාද? පැටියෝ කියලා. අම්මේ හොඳ පැටියා. එතකොට හම්බෙන්න පැටියට මොකද්ද කියන්නේ? පුරුද්දටත් නෙමෙයි ජනප්‍රිය වෙන්නත් නෙමෙයි. අපි සංගීත ප්‍රසංගයක් වුණා විවිධ ප්‍රසංගයක් වෙන්න ඕන. ගීත ගායනා කරන එකම හරියට ප්ලේ කරන එකම නෙමෙයි එන රසිකයන්ට අපි දෙන්න ඕන. අපි එතන බලාගෙන ඉන්න දෙයක් කරන්නත් එපානේ නටන්න ඕන. මොනවා හරි රඟපෑමක් පුළුවන් නම් ඒක කරන්න ඕන. ඒතකොට කතාවෙන් මිනිසුන්ව ලේටික පිරිසුදු කරලා hina ගන්න පුළුවන් නම් එහෙම කරන්න ඕන. නමුත් ඒ සියල්ලම ජනප්‍රිය වෙන්න නම් නෙමෙයි කරන්නේ. සංගීත ප්‍රසංගයේ සීලුම රසය අතුලත් කරන්න තමයි ඒ දේවල් කරන්නේ. දැන් ඊළඟ මේ ඔයා හිතාගෙන ඉන්නවා සෑහෙන ජනප්‍රිය චරිතයක් කියලා නේ. අපෝ නෑ. ඒ විතරක් නෙමෙයි. ඊළඟ දැනට තියෙන බෑන්ඩ් වලින් ඔයාට හිතන විදියට පට්ටම නායකයෙක්. නායකයෝ එකිනෙකා ගත්තොත් මෙහෙම එක එක ගුණාංග වෙනස්. කණ්ඩායමක් පවත්වාගෙන යන්න මට දැනෙච්ච හැඟිච්ච මනුස්සකමක් තියෙන නායකයෙක් හැටියට මොකටද ඉන්න සංගීත කණ්ඩායමේ සමාජිකයෙක්ගෙන්ම තමයි. මොකද මම විඳපු වේදනත් එක්ක මම කාලෙකදී මගේ වීඩියෝ එකට කතා කරපුවම පර්පල් රේන්ජ් සමාජිකයෙකුට ඒ සමාජිකයා කටින් ලස්සන වචනයක් ආවා. කලින් කිව්වනම් අයියේ ෂෝ එකක් දාලා හරි මට ඔයාගේ වීඩියෝ එකට එන්න තිබුණා කියලා. ඒ කියන්නේ මම එතකොටත් ඇහුවේ
ඒ කියන්නේ මගේ වීඩියෝ එකට යන්න ඔයාලා චෝදකුත් නොකනේ එයා නායකයා දෙනවද කියලා ඇහුවා. අපේ වැඩක් නම් ළමයෙකුට බෙහෙත් ගන්න කොළඹට යන්න ඕන නම් මොන හරි කලින් වැඩක් තියෙනවා නම් ඒක ලොකු වැඩක්. මොන හරි දෙයක් තියෙනවා කිව්වොත් එහෙම නිවාඩුව දෙනවකෝ ෂෝ එකක් නොගෙන හරි. ඉතින් ඒක නායකයෙක් අනිත් කෙනාගේ දුක වේදනාව හඳුනාගෙන අවශ්‍යතාවය දැනගෙන ඒ වගේ අවස්ථාවක් ලබා දෙනවා කියන මම හිතන්නේ මම ඒ වගේ එක නායකයෙක්වත් දැකලා නැහැ. ඔය පොල්රෙන් සේනක ගිස්මන් මම අහලා තියෙන විදිහට හොඳ නායකයෙක් හැටියට මොකද මට සමාජිකයෙක්ගේ කටින් සාමාන්‍ය නායකයෙක්ගේ හොඳ ගුණාංගේ එළියට එන්නේ නැහැ. ඒ නිසා ඒ ආපු සමාජික රිද්ම් ගිටාරිස්ට් මම කතා කරුවේ 2008 විතර මගේ වීඩියෝ එකට. එදා තමයි මට කිව්වේ මගේ වීඩියෝ එකට එන්න බෑ ෂෝ එකක් තියෙන කුරුණෑගල පැත්තේ. කලින් කිව්වනම් එන්න පුළුවන් කියලා. මොකද මට මගේ වෙඩින් එකටවත් මට නිවාඩු හම්බෙච්ච සංගීත කණ්ඩායම මම හිටියේ. දැන් ඊළඟ සංගීත සැලකුවේ එහෙමයි නේ එතකොට වාට. එහෙම තමයි සැලකුවේ. හරි ඊළඟ thank you වෙනා. ඔයා බිසි ටයිම් මේක උනත් අපි කෝල් කරාට පස්සේ ඔයා ෆෝන් එක ආන්සර් කරා. ඔන්න එහෙනම් අපි ප්‍රශ්න ඇහුවා. ඒකට ඔයා උත්තර දුන්නා. රසිකය තීරණය කරයි කවුද හරි කවුද වැරදි කියලා. කොහොම වුණත් ඔයා ලංකාවේ ජනප්‍රිය තරුවක්. ඔයාගේ ජනප්‍රියත්වය තවත් වැඩි වෙන්න කියලා අපි ඔයාට විශ් කරනවා. ඒ විතරක් නෙමෙයි ඔයාගේ සංගීත කණ්ඩායමත් ලංකාවේ ඉන්න ජනප්‍රියම සංගීත කණ්ඩායම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හරි ඊළඟ එහෙනම් අන්තිමට මොකද්ද ඔයාට කියන්න තියෙන්නේ? අවසාන මොහොතේ කියන්න තියෙන්නේ අර මම කලින් සඳහන් කරුවා වගේ හැමදේම වෙන්නේ හොඳටයි කියලා මට මේ වෙච්ච අසාධාරණකමත් එක්ක ඒක මට පැහැදිලිව දැනුණා. ඒකට ප්‍රධානම හේතුවක් තමයි ඇතිදා ඇතියයි නැතිදා නැති වෙනකොට මට එදාටත් වඩා අදටත් ෂා FM මුලින්ම මම අවංකවම කතා කරනවා නම් සාමාන්‍ය ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක ඉඳලා එකපාර එළියට යන්න සිද්ධ වෙච්චාම ඕනම පුද්ගලෙක් අසරණ වෙනවා. ඒ අසරණ වීමේදී මාව අසරණ නොකර ෂා FM මාත් එක්ක ඉඳීම ෂා FM ෂා නවස්පොට් නයිට් එකට මට ආරාධනා කිරීම මට ලොකු ශක්තියක් වුණා. ඒ ශක්තිය ධෛර්යයත් මම අදට හිතේ තියාගෙන මගේ ස්පීඩ් සංගීත කණ්ඩායමත් එක්ක ABC ආයතනයත් එක්කම මම මේ සාර්ථක ගමන යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ABC ආයතනයේටම ෂා FM එක ඇතුළු සීල දෙයට ජයෙන් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් හැමදාමත් මමත් ABC ආයතනයේ ෂා FM එකත් එක්ක ඉන්නා වගේම මාත් එක්කත් ෂා FM එකටත් ABC ආයතනයත් ඉන්න කියලා මම ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඊළඟට රෝන් ටර්න් එකෙන් ටර්න් වෙන්නේ කවුද කියලා නෝ බලන් ඉන්නේ. පොඩ්ඩක් ඉවසන්න. මං ආයෙනවා. Shah Wrong Turn. සඟද ඔබ මාගේ ඉරුමමය ඔබේ හදේ සඟද Shah Wrong Turn. The new generation of hit music. ඕන රේඩියෝ එකකට මැච් වෙන channel එක.